තමයි අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙම වැඩක් කරලා පෙන්නලා. ඇහැට පේන සංවර්ධනයක් මේ පනාගොඩට ගෙනල්ලා තමයි අපි ඔබගේ ඉස්සරහට ඇවිල්ලා ඡන්දේ ඉල්ලන්නේ. අපිට කතරේ ගහන්න කියන්නේ පැන්සලට ඡන්දයක් ඉල්ලන්නේ අපි වැඩක් කරලා පෙන්නලා ඇවිල්ලා. දැන් මෙතනට ආවහම මෙතන රොමියල් මාවත. මේ රොමියල් මාවත අපි කාපට් කරලා තියෙනවා. එතකොට මෙතනේ තියෙන පළවෙනි පටුමග අපි මේ පාර තාර දාලා හදලා දීලා තියෙනවා. එතනින් පොඩ්ඩක් ඉස්සරහට යනකොට මෙතන වෙල හම්බ වෙනවා. වෙලගාව තියෙන ඔය පැතිබැම්ම. ඒක හැදුවේ අපි මැදිහත් වෙලා ඒ දවස්වල මට මතකයි එක දවසක් මම යනකොට ඔතන මහා වැස්සේ ඔය පාර යට වෙලා තිබ්බ උතන. යන්න බැරුව. ඒ පාර මම අපේ ප්‍රාය සභාවේ SW ඒ කාර්ය විජයකාන්ත මහත්තයා එතුමාට කතා කරලා මේ අඩේ නම් හරියන්නේ නැහැ. වැහපු ගමන් මෙතන යට වෙනවා මේක වෙනසක් කරන්න ඕන කියලා. ඒ අනුව තමයි නිලධාරීත් එක්ක කතා කරලා මේ පැතිබැම්ම හදන්න නිර්මාණය කරේ. ඒක අපි හැදුවා. ඕක ඇත්තටම ඕකේ භාගයයි හදලා තියෙන ඉතුරු ටික ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඉතුරු ටික ඉස්සරහට කරන්න හම්බුන්නේ නැහැ. ගිය පාර වැඩේ අවුල් කරානේ කට්ටිය. කොහොම වුණත් අපේ ඊළඟ කටයුතු තමයි ඔය පාර ඔය පැතිබැම්ම ඉස්සරහට ගෙනහිල්ලා ඔය පාර උතන උස්සලා හදන්න ඕනේ. නැත්නම් වැස්සට ආපහු යට වෙනවා. මොකද ඒක කෑල්ලයි හදලා තියෙන්නේ. ඒ වගේම තමයි. එතනින් පොඩ්ඩක් ඉස්සරහට යනකොට පස්වෙනි පටුමග තියෙනවා. පස්වෙනි පටුමගේ දන්න කාලේ ඉඳලා වැස්සට ඔතන පල්ලෙහා වලට යන තැන වල වගේ තියෙනවා. වැහපු ගමන් ඔතන වතුර පිරෙනවා. ධනක් උඩට යන්න බෑ. අපි මැදිහත් වෙලා මම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්න කාලේ ඔතන අර දොස්තර නෝනා කෙනෙක් ඉන්නේ. ඒ දොස්තර නෝනාත් එක්ක කතා කරලා එතුමියගේ ගේ ගාව අයිනෙන් කානුවක් හදලා ඒ වතුර පිරෙන වතුර ටික සම්පූර්ණ වෙලට ගෙනියන්න ඒ සම්පූර්ණ වහන ඒ කාණු පද්ධතිය වහලා සම්පූර්ණයෙන්ම හදලා නිම කරලා තියෙනවා. අද එතන වතුර නෑ. ඒ වතුර පිරෙන්නෙත් නෑ. සදාහට මේ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. එතන එහා පැත්තේ තිබුණා සංගීත උපකරණ සෑහෙන ප්‍රමාණයක් ඒකට ලබා දුන්නා. උතනින් තව ඉස්සරහට යනකොට ඔය 8 වෙනි පටුමක් අපි ඒ කාලේ හැදුවා. ඒ වගේම උතනින් එහාට පොඩ්ඩක් යනකොට සනසගාවේ මේ පැත්තේ උඩට තියෙනවා රොමියල් මාවත 11 වෙනි පටුමක් අපි මේ පාරවල් ටික හදලා තියෙනවා. ග්‍රීන් ටෙරස් එකට යන මේ පාරවල් ටික අපි හැදුවා. ඒ වටේ තියෙන පාරවල් ටිකත් මේ ළඟදී හැදුවා. එතනම තියෙන මේ අපේ ගුණදාස මහත්තයලා ගේ ගාවින් යන පාර. ඒ පාරත් අපි හදලා තියෙනවා. එතනින් පල්ලෙහාට යනකොට අද ඉතිරි වෙලා තියෙනවා එතන වෙලත් එක්කම තියෙන බෝක්කුව ඔක කඩා වැටෙන්න ඔන්න මෙන්න තිබුණේ. අපි කලින් යෝජනාවකුත් ඉදිරිපත් කරා. නමුත් ඒක කරගන්න හම්බුන්නේ නැහැ වෙච්ච අලකලංචින්ද. ඒක හදන්නත් ඕනේ. මේ බෝක්කුවත් කඩා වැටෙන්න වගේ තියෙන්නේ. ඒ වගේ මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට යනකොට මේ පැත්තට අපේ පන්සල තියෙනවා. ඒ පන්සලට යන පාරත් අපි හදලා තියෙනවා. ඒ පන්සලට යන පාරේ දකුණු පැත්තට තියෙන අතුරු මාර්ගය, උඩ පැත්තට තියෙන අතුරු මාර්ගය ඒවත් අපි තමයි හැදලා තියෙන්නේ. ඒ වගේම මොහොම ඉස්සරහට යනකොට ඔය තව වැඩ ගොඩාරියක් අපි කරලා තියෙනවා. මේ පැත්තේ ටික ගැන කිව්වේ. ඒ වගේම මේ මැදමණ්ඩියේ ඉස්කෝලේ ගායෙන් උඩට තියෙන පිවිතුරු මාවත ඒක කොන්ක්‍රීට් කරෙත් අපි. එතනින් පොඩ්ඩක් එහාට යනකොට වාසනා මාවත පාරවල් කීපයක්ම තියෙනවා. එතකොට රෝහණි ප්‍රදේශ මාවතේ අතුරු පාර, ඒකේ කාණු පද්ධතිය, තව එහාට තව පාරවල් කීපයක්ම තියෙනවා. ඒව හැදුවෙත් අපි තමයි. ඒ නිසා අපි ඇහැට පේන සංවර්ධනයේ ගමට ගෙනල්ලා තමයි අද ඕගොල්ලෝ ගාවට ඇවිල්ලා මේ කතා කරන්නේ. මගේ කොට්ටාසෙට මේ පනාගොඩ බටහිර වගේම හබරකඩ වත්තත් අයිති. හබරකඩ වත්තේ පාරවල් 20 ගාණක් තියෙනවා අතුරු පාරවලුත් එක්ක. සම්පකාර මාවත හිටපු සභාපති සම්පත් ජයසිංහ මහත්තයා කාපට් කරා. ඒ පාර හැරුණකොට හබරකඩ වත්තේ තියෙන සියලුම පාරවල් හදලා තින්නේ අපි තමයි. මං හැදුවාට පස්සේ ඔය හබරකඩ වත්තේ හෝ මෙහෙ කිසිම පාරක් හදලා නැහැ. අඩුම ගානේ වතුර ගන්න කඩලා තියෙනවනේ පාරවල්. ඒ කඩපු පාරට ප්‍රිමික්ස් ටිකක්වත් දාලා නැහැ. ඇත්ත සත්‍ය මේ කියන්නේ ඕනගේ වැඩි ඕනේ නැහැ නේද? මෙතන පොඩ්ඩක් එළියට බහලා බලන්න. මේ රොමියල් මාවතේ කාපට් කරපුවා දැන් කීයක් කඩලා තියෙනවද? මේ පාරයි ඉතින් පළාත් සභාවට වතුර ගන්න කඩපු දැන් තියෙනවනේ. ඒක හදලා තියෙනවද? ඒකවත් හදලා නැහැ. ඒක නිසා අපි කරපු දෙයින් පිට වෙන කිසි දෙයක් මෙහෙ වෙලා නැහැ සංවර්ධනයක්. නිසා ඒ සංවර්ධනය ආපහු ගේන්න ඕනේ. ඒක කතා වලින්, කයිවාරු වලින් ලොකු කතා කියලා සුරංගනා කතා කියලා මවලා ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් මේ වැඩේ දන්න සහ වැඩේ කරව ගන්න හැකියාවක් තියෙන කෙනෙක්ට විතරයි.